පරණ බිල්ඩින් එකක් ඇතුළට ආවා. කට්ටිය ෆොටෝ ගන්නවා. ඉතින් මාත් කැමරාව උස්සන් පොඩ්ඩක් ආවා බලන්න. මොකද්ද මේ ආර්ට් එක කියලා. ඒවා නේද? මේ ආර්ට් එක කොහොමද කියලා. බිල්ඩින් එකේ. මේ වගේ දේවල් ගොඩක් තියෙනවා මේ නාපෝලියේ. මේ වගේ ලස්සනට මේ පරණ දේවල් මේගොල්ලෝ ඒ විදිහටම ආරක්ෂා කරගෙන තියෙනවා. බැලුවොත් එහෙම ටූරිස්ට්ලා ඇවිල්ලා ගොඩක් ෆොටෝස් ගන්නවා. මේව බලනවා. ඉදිරියට ඇවිල්ලා සමහරට ඉතාලියම කට්ටිය වෙන්න පුළුවන්. ගොඩක් ටූරිස්ට්ලා ඉන්නේ ඉතාලියම උඩා පැති වල කට්ටිය ඉන්නේ මිලාන් ඔය පැති වලින්. ඇවිල්ලා මේගොල්ලෝ නාපෝලිය ඇවිල්ලා දැක බලාගෙන යනවා ඉතින්. මේ වගේ තැන් තියෙනවා. හිඩන් ජෙම්ස් තියෙනවා ගොඩක් නාපෝලියේ. නාපෝලියේ ඉන්න කෙනෙක් ආදරය කරන කෙනෙක් නාපෝලියට පට්ට ආදරේ. ඒක පොඩ්ඩක් හුරු වෙන්න ඕන නාපෝලියට. නිකන් බෑ. ඉතින් බැලුවොත් මේ බලන්නකො මොකද්ද තියෙන්නේ කියලා නේ. මොකද්ද මේ තියෙන්නේ? මේ තියෙන්නේ අපේ ගම තමයි මේ තියෙන්නේ. ඔය තියෙන්නේ අපේ ගම නාපෝලි. ශ්‍රී ලංකාව තියෙන්නේ. පල්ලි එකා හිටියා නේ. හරි. ආදීලා හරි. ගාව. ලංකාවේ කඩේ ඒගොල්ලෝ පල්ලි එකවත් හිටියා. උදේම පල්ලි ගිහිල්ලා. ඉතින් මේ මයිදේ කඩේ කරන කට්ටිය. මෙතනත් ඒ විදිහටම හදපු ඒ විදිහටම තියෙන එකක්. ඒ ගෘහ නිර්මාණ ශිල්පියම වෙන්න ඕන මේකත් තියෙන්නේ මේ බිල්ඩින් එක. බලන්නකො. අවුරුදු කීයක් පරණක්ද කියලා. මේ බිත්ති වල මහත බලන්න කොහොමද කියලා. ගල් බිත්ති දාලා තියෙන්නේ. ඉතින් මේ විදිහට මම මේ වීඩියෝ එකක් කරන්නේ පළවෙනි පාර්ට් නාපෝලිය ගැන. තව දෙයක් තමයි මේ දොරවල්. මෙන්න සයිස් එක දොර. මේ ඇඟිල්ලෙන් වුණත් පුළුවන් මේක හොල් එහාට මෙහාට කරන්න. සයිස් එක පේනවනේ. ඒ කියන්නේ මෙච්චර විශාල දොරක් වුණත් තනි අතින් තනි ඇඟිල්ලෙන් මේක වහන්න පුළුවන්. මේ ඊටාම ශක්තිමත් දීයක් තියෙන්නේ. ඒ වගේම සැහැල්ලුයි. ඔන්න ඔහමයි දොරවල්. සයිස් එක බලන්න කොහොමද කියලා දොරේ. මම ඈතට යද්දි පේනවා දොරේ සයිස් එක. ඔන්න ඔය තමයි නාපෝලියේ තියෙන ගෘහ නිර්මාණ ශිල්පය. මෙතනින් ගියොත්